මොකද්ද මාමේ කන විදිය බබෙක් වගේනේ. ඇයි? අපේ ටීචර් නම් කියලා තියෙන්නේ කනකොට වෙන වැඩ කරන්න එපා කියලා. කවුද වෙන වැඩ කරේ? මම මේ කනවනේ. කනව නෙමෙයි. ඔය කනකොට ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙනවා. කවුද ඩ්‍රම් සෙට් ගන්න පුරුදු වෙන්නේ? එහෙනම් ඔය කොටු දෙක ටියා මොකද්ද කරන්නේ? පොයි ජොබ් එක දාලා ආවේ බෑන්ඩ් එකකට යන්නද? අයියෝ මේ ළමයා මොනවා අහනවද මන්දා? මම මේ ජපන් ගියාම කන්න පුරුදු වෙනවා. එහෙ කන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ ඒකොල්ල පිංගන්නක් බෙදා දුන්නාම මේසෙට හලාගෙන කන්නේ. මේසෙට අහලාගෙන නේ කෝටු දෙකෙන් කන්නේ. මේ ඉතින් තාම ට්‍රේනින් නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එහෙම්මෙන් හැලනවා තමයි. පොඩ්ඩක් ඉන්නකෝ. මං හරියට පුරුදු වෙලා තනිපත්තේ කෝටු දෙකෙන් අල්ලලා පෙන්නන්න. ඔයා කොටු දෙකෙන් බත් අල්ලන්න කලින් අම්මා මාව තමයි අල්ලගන්නේ මේස උඩ කැම හැලුවා කියලා. ඔයා පුදු වෙන එක මම ඉස්කෝලේ ගියම් පුදු වෙන්නේ. ඔයා පුදු වෙන්නයි මම ගුටි කන්නයි දෙකක් කරන්න බෑනේ. අනික කිටිය දැක්කොත් කිටිය හිටයි මේ කිටිය කැමරාව කියලා. ටිකා දෝනි බලන්න කවුද කියලා. කෝදෝනි මාමා. මම වපුරනවා. වපුරනවා? මේ හාන්නෙත් නැතුව. හාන ගමන් වපුරන්නේ. කොහෙද? කැම මේසේ. දෝනි යන්න ගෙට. ඉතින් පැහිච්ච කතා කියවන්න නැතුව. දැන් ඔයාමනේ කිව්වේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කියලා. කවුද ආවේ කියලා බලන්න කිව්වට මෙතන රොයිටර් වාර්තාව දෙන්න කියලා කිව්වේ නෑනේ. යන්න ගෙට. ඔයාට ළඟදී නම් පිස්සුවක් හැදියද කොහෙද?